ආයිබෝවන් යාළුවනේ. ඔයාලට මං අද ගේන්න යන්නේ ඔයාලටත් එදිනෙදා ජීවිතේ ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ගාඩන් එකේ අලංකාරයට මොනවා හරි කොන්ක්‍රීට් ගල් හැම අවශ්‍ය වෙනව නම් ඒකට අපිට මෝල්ඩ් එකක් හදාගන්න ඕනි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ කොන්ක්‍රීට් මෝල්ඩ් එකක් හදන විදිය. මම මේ මෝල්ඩ් එක ඩිසයින් කරේ ඩ්‍රේන් එකක. එහෙම නැත්නම් කාණුවක පියන විදියට. ඉතින් මේක මම ඩිසයින් කරලා ඒකට අදාළ මැෂර්මන්ට් අපේ කාපෙන්ටර්ට දුන්නට පස්සේදී එයා තමයි ඉදිරියට වැඩේ කරගෙන යන්නේ. අපි වැඩේ ප්ලෑන් කරපු විදියටම ෆයිනල් ලුක් එකත් ගන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාලත් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඔන්න යාළුවනේ අපි හිතපු විදියටම අපේ වැඩේ ඉවර කරලා දෙන්න අපේ කාපෙන්ටර්ට හැකියාව ලැබුණා. ඉතින් මේ කොන්ක්‍රීට් මෝල්ඩ් එක පාවිච්චි කරලා අපි ට්‍රයල් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් හැදුවා. ඒකේ ෆිනිෂින් ලුක් එක අපි හිතුවටත් වඩා හොඳට ආවා.
ඉතින් ඔයාලත් මේ වගේ එදිනෙදා ගෙදර අවශ්‍ය වෙන වැඩකට මෝල්ඩ් එකක් හදාගන්න ඕන නම් මේකේ පාවිච්චි කරලා තියෙන ට්‍රිප්ස් ටික ඔයාලත් යූස් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියන්න. වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.